සර් අපේ ඉස්කෝලේ බයෝ සර් කියනවා බයෝ වලට ගොඩක් රූප සටහන් අඳින්න තියෙන නිසා ඕ ලෙවල් වලට ආර්ට් කරපු නැති අය බයෝ ෆේල් වෙනවා කියලා. එහෙම හුරතල් කට්ටියක් ඉන්නවා නේද? එහෙම හුරතල් විදිහට හිතන ගුරුවරුත් ඉන්නවා. හුරතල් ඉතින්. හරි. ඕවා ඕලුවට ගන්න බෑ විකාර කතා. හරි. ආවේස් පක්ෂීන් මේගොල්ලෝ විවිධ වාසස්ථාන මැමේලියා. මේ තමයි වර්ග. දැන් මේකනේ ෆයිලම්. මේ තමයි වංශය. ෆයිලම් කෝඩේටා ක්ලාසස් තමයි මේ තියෙන්නේ. වර්ග. කොබලන්නේ දැන් උඩින් ඉඳන් පහළට යනකම් කියමු. කොන්රික්තියස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. රයිට්. මේ දෙන්නම මම එකට උගන්වනවා එක ගුණට දාලා. මොකද මේ ලේසි වැඩි. සංසන්දනාත්මකව ගියේ. දැන් මේ ඉන්නේ කොන්රික්තියස් පොරක්. ඕන ඔය වගේ ඩයල් එකක් උ. ශ්‍රී ලංකන් යාලයි නෑ මාළුවෙක්. අපි නිකන් මෙහෙම ඇහැක් දාමුකෝ දැනට. කැතයි තමයි. කට මෙහෙම ඉන්නේ. ඇඟ යට පැත්තේ තියෙන්නේ. පූර්වයේ නෙමෙයි. දැන් ඔස්ටික් තියස අය ඔහොම නෙමෙයි. ඒගොල්ලෝගේ ඉස්සරහා තියෙන හම්බුනොත් කිසි එකක් තියලා යන්නේ. මුන් යට මෙහෙම යන්නේ නිකන් අමුතු ඩයල්. හරි? පල්ලෙයන්. එතකොට තව මේකගේ තියෙනවා මේ මහ ජරා දත් වගේ. හරි. තව තියෙනවා මෙයාගේ මෙන්න මේවා. බලමු අපේ ළමයිට මතකද කියලා. මොනවද මේ තියෙන්නේ? ග්‍රසනික පැලුම්. AC කවුළු වගේක් වගේ තියෙනවා. මොන පැලුම්ද හයියෙන් කියන්නේ? ඒවා වහන්න පියනක් නැහැ. ඒව එහෙම වහන පියනක් තියෙනවා පිදානය කියලා එකට කියන්නේ. මොකද කියන්නේ? පිදානය. එහෙම එකක් මේගොල්ලන්ට නැහැ. දැන් අනිත් අය බලමුකෝ. උවත් පොඩක් ඇඳමුකෝ නිකන්. හරි. අපේ සාම්ප්‍රදායික මාළුවා. හරි. මෙච්චර මේ මෙතන පොඩ්ඩක් ගන්න ඕනේ නැත්නම් බරල කැඩෙනවා. බලන්න යාගේ වරල. මේ පිටිපස්සේ වරලට කියන නමක් තියෙනවා. පෞච්ච වරල. කොබලන්න කියන්නේ? දැන් මෙයාගේ පෞච්ච වරල හරියට දෙකට බෙදෙනවා මේ. අර ඒකනේ එහෙම නෑ මේ. පැත්තක් ලොකුයි. එතම කොච්චර හොරෙන් එනවා කියලා ආවත් මොහොතේ උගේ වරල කැලි දෙක පේනවා. පෞච්ච වරල මෙයාගේ සමව බෙදිලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේකට සමාංශ පුච්ච පෞච්ච වරල. වැඩි. මොකද්ද බලන්න කියන්නේ? සමාංශ පුච්ච පෞච්ච වරල. නහරි. මද යෝයින් ගියා. මෙයාගේ මෙහෙම දැන් මේ දේහේ పూర్ව කෙළවරේ තමයි මුඛයේ තියෙන්නේ. හින මාතල්ලකේ උයන්. මොනම් මේ මෝරගේ පස්සේ යන්නේ ඊළඟන කන්න වගේ. පිදානයකින් වැහෙනවා. අර කීව මොන පැලුම්ද? රසනික පැලුම්.
සහ ඒ ජලක් ලොම වල දැකලා තියෙන අම්මලා එහෙම මාළු යද්දී නිකන් චරස් බරස් ගාලා මේක ගලවල ගන්න. පිදාන ගලවනවා නිකන්. ඊට පස්සේ තව තියෙනවා ඉතින් වර මේ අපි මොඩිෆයි කරලා හැකියි. මොඩිෆයි කරලා දාමු. හරි. මෙහෙමත් තියෙනවා වරලක් මේ පොඩ්ඩක් මේ පැත්තකින්. ඔව්. මේ මොඩිෆිකේෂන්ස් හරි. මේ විදිහට ස්පොයිලර් එකෙම ගහලා ගත්තාම ලස්සනයි. මේ දෙපැත්තෙන් වරල දෙක තියෙන මෙහෙම තියෙන බැලන්ස් එකේ යන්න. බැලන්ස් එක හදන්නේ ඒකේ. දිශාව තමයි හදන්නේ මොන වරලෙන්ද? පෞච්ච වරලෙන්. ඒතර ඔහොම යන එක කෙලින් යන්න ඕන. මෙහෙම හරව ගමන් ඔහොම පැතර හැරෙනවා. මේකෙන් යන්නේ ඔහොම හැරෙන්න ඕන නම් මෙහෙම යන්නේ. එහෙම ඉන්න අතරේ ඒගොල්ලන්ගේ තියෙනවා මෙන්න මේවා. මොනවද මේවට අපි කියන්නේ? මොනවද? කොරපතු? පිලිහිඩි. මොනවද මේවට කියන්නේ? කොරල. කොවන හයියෙන් කියන්නේ? කොරල. මේවත් අම්මලා මේවත් ඉවත් කිරීමේ පූර්ණ දක්ෂතාවයෙන් යුක්තයි. ගත්ත පිහිය මාළුවා නිකන් කැරට්ටලේ වගේ වෙලා යනවා. හරි? මුගේ කොරල මේ බලන්නකො නම් චක්‍රාකාර හෝ කංකතාභ හරිම භයානකයි. කො බලන්න කියන්නේ චක්‍රාකාර හෝ කංකතාවේ මොනවද අරවා මේ හොයන්න යන්න එපා. වචන දෙකක් තියෙනවා එච්චරයි. අස්ති මේ වගේ නිකන් දැකලා තියෙනව නේ මාළුගේ කොරල. දැකල්නේ? කුස්සියට යන්නකෝ. උයන වෙලාවක හරි. එකතු කරගත්තා ඒකේ. හරිද? මොනවද කොරල වල නම්? චක්‍රාකාර හෝ කංකතාව කොරල. මේ මෑන්ගේ හිම නෑ. මුගේ නිකන් රළු ගතිය තියෙන මෙම ඇඟ අල්ලගෙන යනකොට වැලි කඩදාසියක් අල්ලනවා වගේ. අපි කියනවා රළු කොරල. කොබලන්න කියන්න හයි? මෙයාගේ පෞච්ච වරල මොන වගේ එකක් දනේ? පෞච්ච වරල තියෙනවා. සමාංශ නෙමෙයි. විෂමාංශ පුච්ච පෞච්ච වරල. හරිද මන් දන්නේ මම මේ ලියන. කැතයි නේද ඒක? අපි ඒක පයනු ෂයින් එක කරලා බලමු. දැන් ලස්සනයි. හරි. කැතයි. මම නලලල ભેදේ හොයාගන්නේ කොහොමද දන්නවද? ලස්සන නම් හරි. අද මගේ මේ දෛනික වාක්‍ය තමයි හොටු තමයි ජීවිතේ. හරි? මගේ දවසේ වාක්‍ය විසමාංශ පුච්ච පෞච්ච වරල. හරි? ඊට පස්සේ ග්‍රසනික පැලුම් දාමුනේ හතන ප්‍රධානය නම් කරන්නත් ඕන. ග්‍රසනික පැලුම් පිදානය දැන් මෙන්න මේ වගේ ලක්ෂණ වලින් මේගොල්ලෝ යුක්තයි. හරිද? මේ ඩයල් එකගේ නම මොකද්ද? නෝනා. මම හයියෙන් කියන්නේ මෝරා. එතන මිනි මෝරු කියලා જાතියකුත් ඉන්නවා. මුන්ගේ මේ දරුණු ගණේ සෙට් එකක් ඉන්නවා. මුන් නම් මේ ඔය මොකද අයියෝ බුලත් අපේ ගිනන් ඉන්නවා. හරි? මිරිදිය. හැබැයි මේගොල්ලෝ මිරිදිය ඉන්නවද? අන්න ඒකයි. මේගොල්ලෝ පූර්ණ මොනදිය වාසීද?
හරිදිය වාසිය විතරයි. ඇලේ දොලේ පියනකොට මෝරෙක් මඩුවෙක් ඉන්න විදිහක් නැහැ. හරිද? අනිත් එක තව උදාහරණයක් තමයි මොකෙද්ද? මඩුවා. උගෙත් අර හබරල කොලයක් වගේ ඉන්නේ. උගෙත් කට තියෙන යට. hina වෙන්නවත් අතෝ ගියාකට වැඩ නැහැ. යට තියෙන කට. හරි? එතකොට මේගොල්ලන්ගේ ප්‍රධාන වෙනස්කම් කියලා පොඩ්ඩක් ඔළුවේ තියාගත්තම හරි. ඩීප් ඩීටේල් වලට අපි යන්. ඒක වෙන මතක තියාගන්න කරුණු වගේක් තියෙනවා. හරි? මේ ටික තමයි මේගොල්ලෝ ගැන විස්තර වශයෙන් කියන්න තියෙන දේවල් ටික. හොඳයි අපි යන්ගෝ විස්තර කියන්නේ නෝට් එකට